මේ ලෝකේ එක්තරා මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. එයාලට තියෙනවා ලොකු බයක්. ඒ තමයි සාමාන්‍ය මිනිස්සෙක් විදියට මැරෙන්න තියෙන බය. මොකද එයාලට තියෙන ලොකු ධාරිතාවයක්, ලොකු කැපැසිටි එකක්. එයාලගේ ඔළුව එයාලට කියනවා මේ පොඩි පොඩි දේවල් නෙවෙයි, ඔයා දැවැන්ත දෙයක් කරන්න කියලා. මෙන්න මේ වීඩියෝ එක අන්න ඒ අයට. ඉතින් එහෙම මිනිස්සුන්ට ජීවිතේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. අංක 1 සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕකේ වෙන එක. එහෙම වෙලා තමන්ගේ ධාරිතාවයේ මට්ටමට, තමන්ගේ සිහිනවලට, අරමුණු වලට ළඟා නොවි ජීවිත කාලෙම මහා වරදකාරී හැඟීමකින් ජීවත් වෙන එක. ඒ කියන්නේ බාගෙට ජීවත් වෙන එක. අංක 2 තමන්ගේ හදවත සහ ඔළුව තමන්ව මේ විදියට ලොකු අරමුණකට තල්ලු කරද්දී වෙන කොහෙවත් බලන්නේ නැතුව ඒ අරමුණටම යන එක. මං ඔබෙන් අහන්නේ මෙච්චරයි. ඔබට එහෙම සිහිනයක් තියෙනවා නම් මොකක්ද ඔබ තෝරගන්න ඔප්ෂන් එක? මං කියන්නේ ඔබ මේ දෙකෙන් මොකක් තෝරගත්තත් ඒක ඔබේ පෞද්ගලික කැමැත්ත. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා අර තමන්ගේ සිහිනය පාවා දීලා ඒගොල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න බෑ. ඔබ එහෙම හිතන කෙනෙක් නෙවෙයි නම්, ඔබ හීනවලට ගියත් නැතත් ඔබට ප්‍රශ්නයක් නැත්නම් ඔබට ඇත්තටම මේ වීඩියෝ එක ඕනේ නැහැ. හැබැයි ඒ උණ තියෙන කට්ටිය ඉන්නව නේද? අන්න එයාලට හීනෙනුත් පේන්නේ තමන් යා යුතු දිශාව. ඉතින් අන්න එහෙම ලොකු සිහිනයක්, අරමුණක් ඔබට නිතර කතා කරනව ඇහෙනවා නම්, එහෙනම් මම ඔබට කියන්නේ ඔබ පුංචි පුංචි තැන්වල නතර විය යුතු කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ ගමම මම ඔබට තව දෙයක් කියනවා. ඔබට පුංචි තැනකින් හරි පටන් ගන්න නම් වෙනවා. මොකද මේක පෞද්ගලික ගමනක්. මේක ඔබට වෙන කෙනෙක් එක්ක සසඳන්න බෑ. ඔබට වෙන කවුරුත් අප්‍රූවල්ස් දෙනකල් බලාගෙන ඉන්නත් බෑ. විශේෂයෙන්ම ඒක ඔබේ පෞද්ගලික තීරණයක්. ග්‍රැහම් ස්ටැන්ෆර්ඩ් ග්‍රැජුවේට් ස්කූල් ඔෆ් බිස්නස් හරහා උපාධිය අරගෙන ටිකක් අකමැත්තෙන් උදේ 9 හවස 5 ජොබ් එකක් කරමින් හිටපු තරුණයෙක්. ඔහු අකමැති වුණත් ඔහු ඒ රස්සාව හොඳටම කරා. ඒ කියන්නේ රස්සාව ඇතුලේ හුදක්ෂයෙක්. ඒ ජොබ් එකට ගිහින් අවුරුද්දකට පස්සේ ඔහුට සිද්ධ වෙනවා එක්තරා සමුළුවකට සහභාගී වෙන්න. එතනදී දවස් 3ක් එක දිගට ඔහුට මේ කන්ෆරන්ස් එකේ බෝරිං ප්‍රසන්ටේෂන් එකක් දිහා බලාගෙන හරි අපහසුයෙන් ඉන්න සිද්ධ වෙනවා. ඒක කොටින්ම ඔහුට රසවත් දෙයක් බවට පත් උනේම නැහැ. ඉතින් ඔහුට මේක කොච්චර එපා වුණාද කියනවා නම් ඊළඟ දවසේ උදේ ඒ සමුළුවේ අතරමැදදී ඔහුට හිතනවා එතන හිටියා ඇති කියලා. ඔහු මොකද කරන්නේ? ෂේප් එකේ ඔහුගේ සූට් කෝට් එක දාගන්නවා. ඔහුගේ නෝට්බුක් එක දාගන්නවා සූට් කෝට් එක අස්සට. එතකොට කිසි කෙනෙක්ට ඔහු මේ කරන්න යන දේ ගැන සාක්ෂියක් හොයාගන්න බැරි වෙන නිසා. උදේ 10:45ට ලැබුණු බ්‍රේක් එකේදී ඔහු අනිත් අය වොෂ්රූම් එකට යනකොට ඒ පොලිමේ ඉන්නවා පොලිමේ අන්තිම කෙනා විදියට. ඊට පස්සේ තවත් විනාඩි 5ක් එතන ස්ටෝල් එකක හැංගිලා ඉන්නවා. මේ හැමදේම ඔහු කරන්නේ මේ බෝරිං සමුළුව මග අරින්න. එතකොට ඔහුට කල්පනා වෙනවා තමන් වයස අවුරුදු 27ක පුද්ගලයෙක්. තමන් මේ වෙලාවේ ඉන්නේ මේ තමන්ගේම ආයතනෙන් හැංගෙමින් නේද කියලා. කොහොම හරි ඔහු හෝටලේ උඩ තට්ටුවේ තිබුණු ඔහුගේ කාමරයට පැන ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා ඔහු දුවන්න දාන සපත්තු දෙක දා ගන්නවා. රතු පාට බෑන්ඩ් එකක් විදියට හදාගත්ත ලේන්සුවත් ඔළුවේ බැඳ ගන්නවා. ඊට පස්සේ ගොඩනැගිල්ල පිටිපස්සේ තියෙන පඩිපෙළෙන් එළියට පැනගෙන ඔහු සිල්වරාඩෝ ට්‍රේල් එකේ දුවන්න පටන් ගන්නවා. සිල්වරාඩෝ ට්‍රේල් කියලා කියන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාර්ගාංක 29ට සමාන්තරව නැපා නිම්නයේ කිට්ටුවෙන් ගමන් කරන දර්ශනීය මාර්ගයක්. ඔබ හරි. ඔහුට ෂර්ට් එකක්වත් හොයාගන්න සිහියක් තිබුණේ නැහැ. ඔහුට ඕනේ උනේ ඔහුගේ ඔළුවේ තිබුණු යම්කිසි දෙයක් ලියා ගන්න. ඔහු ලස්සන ප්ලේලිස්ට් එකක් දා ගන්නවා දුවද්දි. ඒ සංගීත රිද්මයට ඔහුගේ වටපිටාවේ සුන්දරත්වයේ සෑහෙන සපෝට් එකක් දෙනවා. මේ විදියට ෂර්ට් එකකුත් නැතුව ඔහු දුවද්දි ඔහුට ඇහෙන්න පටන් ගන්නවා ඔහුගේ මනස ඇතුලෙන් කටහඬක්. ඒ කටහඬ ඔහුට කියනවා ග්‍රැහම් ඔයා මේක කරන්න ඕනේ නැහැ. මේ ඔයා නෙවෙයි. ඔයා මේක කරන්න ඕනේ නැහැ. මේ දේ නෙවෙයි ඔයා කරන්න ඕනේ. මේ කටහඬ ඒ සිතවිල්ල ඔහුට මීට කලින් ඇහිලා තියෙනවා. හැබැයි මේ පාර ඒක මාරම පවර්ෆුල් විදියට ඔහුගේ ඇඟට දැනෙනවා. හැබැයි මේ දුවන වෙලාවේ ඔහුට දැනෙන්න පටන් ගන්නවා ඒ කටහඬ කියන දේ තමයි ඇත්ත කියලා. ඊට පස්සේ ඔහුට පුදුමාකාර සංසුන් සැහැල්ලු හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔහු හිතනවා මං දැන් ඒ කටහඬට ඇහුම්කන් දෙන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ සිදුවීම සිද්ධ වෙන්නේ මීට වසර ගණනාවකට කලින් වුණත් කාරණා දෙකක් නිසා ඒ සිද්ධිය ඔහුට තාම මතක බව ඔහු කියනවා. ඒකට අදාළ පළවෙනි කාරණාව තමයි දුවලා අන්තිමට ඔහුගේ ප්ලේලිස්ට් එකේ තිබුණු අන්තිම සින්දුවට ඔහු නටන්න පටන් ගන්නවා. එතකොට පැය දෙකක රන් එකකට පස්සේ ඔහු ආයෙමත් ඔහු ඉන්න කාමරයටත් ඇවිත්. හැබැයි ඔහු තාමත් ඔහුගේ සන්ග්ලාසස් දාගෙන ඉන්නේ. ටිකකින් ඔහුට පේනවා ඔහුගේ වීදුරු ජනේලයේ එහා පැත්තෙන් මොනවා හරි දෙයක් එහෙට මෙහෙට වෙනවා වගේ.
ඉතින් ඔහු සන්ග්ලාසස් ගලවලා බලනවා. සන්ග්ලාසස් ගලවලා බලනකොට තමයි ඔහු දකින්නේ සමුළුවේ කට්ටිය සමුළුව ඉවර කරලා ලන්ච් වලට ඔහුගේ කාමරේ එක්කම ඕපන් ඒරියා එකකට කෑම ගන්න ඇවිත් තියෙන බව. ඉතින් එතනින් සැලකිය යුතු ප්‍රමාණයක් පිරිස ඔහු ෂර්ට් එකකුත් නැතුව නටන විදිය දකිනවා. දෙවැනි කාරණාව සහ ප්‍රධානම කාරණාව තමයි ඔහු තේරුම් ගන්නවා දුවද්දි ඔහුගේ ඔළුව ඇතුලෙන් ඔහුට ඇහුණු කටහඬ. ඒක තමයි ඔහු ගැන ඇත්තම ඇත්ත කියන්නේ කියලා. ඉතින් ඔහු තීරණය කරනවා ඔහු ඒ කටහඬට දිගින් දිගටම ඇහුම්කන් දෙන්න ඕනේ කියලා. ඉතින් ධෛර්යමත්ව ඒ කටහඬට ඇහුම්කන් දුන්නු ඔහු ඒ කර හිටපු බෝරිං ජොබ් එකට සමුදෙනවා. හරි. ඊට පස්සේ ඔහුට මොකද වෙන්නේ? අද වෙද්දී ඔහු ඩොලර් බිලියන 18කට වැඩි වත්කමක් යටතේ දුවන ඇල්පයින් ඉන්වෙස්ටර්ස් සමාගමේ ෆවුන්ඩර් කෙනෙක් සහ CEO බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම වසර 22ක් තිස්සේ ස්ටැන්ෆර්ඩ් ග්‍රැජුවේට් ස්කූල් ඔෆ් බිස්නස් වල දේශකයෙක් විදියට කටයුතු කරනවා. ඔහු මේ කතාව ඉදිරිපත් කරන්නේ ලාස්ට් ලෙක්චර් සීරීස් එක හරහා. ඔහු තවදුරටත් එතනදි කියනවා මෙන්න මෙහෙම කතාවක්. මට මේකෙන් කියන්න ඕනේ උනේ මෙච්චරයි. අපි සමහර අය ඇතුලේ මේ කටහඬවල් දෙක කෑ ගහනවා. ඒ එක කටහඬක් නියෝජනය කරන්නේ වසර දහස් ගණනක් තිස්සේ අපේ පැවැත්මට උදව් වුණු බයමුසු හැංගෙන්න උත්සාහ කරන ස්වභාවය. ඒ කටහඬට ඕනේ ඔබේ බයට ස්වයං සැකයට තවත් උර දෙන්න. ඒ කියන්නේ ඔබව මේ ඉන්න තැනටම තද කරලා තියන්න. එතන ඔබට ආරක්ෂාව තියෙයි. හැබැයි වර්ධනයක් නැති වෙයි. ඔන්න ඊට පස්සේ අනිත් කටහඬ තියෙනවා. ඒකට සමහරු කියනවා සහජ බුද්ධිය කියලා. සමහරු ඒකට කියනවා විශ්වය කියලා. තවත් සමහරු ඒකට කියනවා දෙවියෝ කියලා. අභ්‍යන්තර ඥානය කියලාත් කියනවා. ඒ කටහඬ එන්නේ මනසින් නෙවෙයි. මේ දෙවෙනි කටහඬ දැනෙන්නේ කෙලින්ම තමන්ගේ ඇඟට. ඉතින් ඔහු තවදුරටත් කියනවා මට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. බය සම්බන්ධ කටහඬ ඔබව කුඩා ජීවිතයක් ගත කරන්නයි තල්ලු කරන්නේ. හැබැයි ඔබට ඕන නම් ඔබේ ජීවිතයේ උපරිම ධාරිතාවය ළඟා කරගන්න ඔබ ඇහුම්කන් දෙන්න ඕනේ දෙවෙනි කටහඬට. ඔහු කියනවා ඒ දෙවෙනි කටහඬ ඇතුලේ තමයි ඔබේ සිහින, ඔබේ බලය, ඔබේ අරමුණු ඔක්කොම තියෙන්නේ. ඔහු කියනවා ඔය දෙවෙනි කටහඬ ඔබට කියන නිවැරදි පාරේ ගමන් කරන්න නම් ඔබට පොරොන්දු 3ක් දෙන්න ඕනේ කියලා. පළවෙනි පොරොන්දුව. තමන්ගේ නළලේ තියෙන නේල් එක නැත්නම් ඇණය ඉවත් කරන්න. නළලේ අපි ඇණයක් ගහගෙන ඉන්නවා කියන්නේ හරි වේදනාවක්නේ. ඒක වචනෙට එහෙම කිව්වට ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපේ නරක පුරුදු, අපි වාපස්සට ඇදගෙන ඉන්න පරණ අත්දැකීම්, අපිම අපිට දාගෙන ඉන්න නීති නැත්නම් අපිම හදාගෙන ඉන්න උපකල්පන, අපිට තියෙන පරණ බයවල් මේකෙන් අදහස් වෙන්නේ. අපි ටික ටික ඒවා අයින් කරන්න ඕනේ කියන එක. ඒවා අයින් කරගන්න ඔබ මේ YouTube channel එකේම තියෙන අනිත් වීඩියෝස් සහ ඔබ හොඳයි කියලා හිතන අනිත් හොඳ ට්‍රේනර්ස්ලාගේ වීඩියෝස් උත් බලන්න. දෙවැනි පොරොන්දුව තමයි ඔබට එනර්ජි දෙන දිහාවට ගමන් කරන්න. මේකට ඔහු කියනවා එක ක්‍රමයක්. මේකට කියන්නේ 9 lives ක්‍රමය කියලා. ඔබ හිතන්න ඔබට සමාන්තර ලෝක 9කට ඇක්සස් තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔබට එකවර ජීවිත 9ක් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා කියලා. ඔබ හිතන්න එතනින් පළමු ජීවිතය තමයි ඔබ මේ ගත කරන්නේ. දැන් ඔබ කල්පනා කරන්න ඕනේ ඔබට අවස්ථාවක් ලැබුණොත් එහෙම ජීවත් වෙන්න. ඊතුරු ජීවිත 8ේදී ඔබ මොනවද කරන්න කියලා. එයින් එකක ඔබ කැමති වෙන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්න. තවත් එකක ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. තව එකක ගුරුවරයෙක් වෙන්න පුළුවන්. තව එකක ගායකයෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ මෙහෙම ඔබ කැමති දේවල් හොයාගන්නකොට ඒකෙන් අදහස් වෙන්නේ ඔබ කරන්න කැමති, ඔබට කරන්න එනර්ජි ලැබෙන, එනර්ජි තියෙන වැඩ. ඇත්තටම ඔබ තෝරගන්න ඕනේ ඔබ වැඩ කරද්දී ඔබට එනර්ජි එන මාර්ගයක්. ග්‍රැහැම් අර දුවපු දවසේ අලුත් පාත් එකක් තෝරගන්න කියලා ඔහුට බල කරේ වචනම නෙවෙයි. ඒ ඔහුගේ එනර්ජි එක. ඒ එනර්ජි එක දැනෙන්නේ ඇඟට. ඔබ මොනවා හරි දෙයකට ආස වෙනකොට ඔබේ ආත්මයම තමයි මේ ශරීරය හරහා කතා කරන්නේ. ඉතින් ඔබේ එනර්ජි අඩු කරන මාවත දිගේ නෙවෙයි. ඔබට එනර්ජි දෙන මාවත දිගේ යන්න. මේකෙන් කොයි පාත් එකද තෝරගන්න කියන කාරණාවේදී හිතන්න. මං ෆේල් වෙන්නේ නැහැ කියලා මම දන්නවනම් මම 9 lives වලින් කොයි එක තෝරගනේද කියලා. එතකොට ඔබට වැටහෙයි ඔබ කොයි පාත් එකේද යන්න ඕනේ කියලා. අංක 3 තුන්වෙනි පොරොන්දුව. Go all in now. ඔහුට අනුව ඔබ එක තැනක අඩියක් තියාගෙන තව තැනක තව අඩියක් තියාගෙන මේක කරන්න බෑ. ඔහුගේ මතය තමයි ඒක. ඔබ පාත් එක තෝරගෙන ඒකට ඔබේ සම්පූර්ණ එනර්ජි එක දෙන්න ඕනේ. එක කියමනක් තියෙනවා කෙනෙක් එක වැඩකට සම්පූර්ණයෙන්ම කමිට් වෙනකල් ඒකට බැහැලම වැඩ කරන්න පටන් ගන්නකල් හැම වෙලාවකම ඔබට දෙගිටියාවක් තියෙනවා. එතකොට ගොඩාක් වෙලාවට ගොඩාක් මිනිස්සු මෙතනදී හරියට තමන්ගේ වැඩේට කමිට් වෙන්නේ නැතිව ඉන්නවා. ඒක හැම තිස්සෙම අපිට අඩුඵලදායී ප්‍රතිඵල දෙනවා.
ඔහු කියනවා ඒක විශාල එනර්ජි නාස්තියක් කියලා. මොකද ගොඩාක් මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිතේ වැඩි හරියක් කල් ගත කරන්නේ හරියට වැඩකට කමිට් වෙන්නේ නැතුව. මේකට තව හොඳ උදාහරණයක් තියෙනවා. ඔහු මීට අවුරුදු 22කට කලින් තමයි විශ්වවිද්‍යාල දේශකයෙක් විදිහට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔහු මේ කාලයේදී ව්‍යාපාර මිලට ගන්න සෑහෙන මුදල් වියදම් කරලා ණය වෙලා එහෙම ටිකක් හිර වෙලා හිටපු කෙනෙක්. ඉතින් ඔහුට පවත්වන්න අවස්ථාව ලැබුණු පළවෙනි දේශනයේදී ඔහු ගැන අධ්‍යයනය කරපු ළමයි ඔහුගේ පෙනුම සහ ඉදිරිපත් කිරීම ගැන ලියලා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්. You don't need to have charisma or be articulate to start a company. ඔබ ආයතනයක් ආරම්භ කරනවා නම් ඔබ ආකර්ශනීය වීම හෝ යමක් පැහැදිලිව කියන්න ඔබට ඇති හැකියාව අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. මොකද මේ ග්‍රැහැම්ගේ පළවෙනි ලෙක්චර් එක ඒ තරම්ම අවුල්. ඔහු කියනවා ඒක ඔහු ගැන ඔහු අහපු ලස්සන දෙයක් නොවුනත් ඔහු ඒක කොහොම හරි දරාගත්තා කියලා. සහ තව වැදගත් දෙයක් තියෙනවා අපිට කියන්න. ග්‍රැහැම් ලස්සන කතාවක් කියනවා. මේ සිහින අරමුණු ගැන කතා කරද්දී කවදාවත් ඔහුගේ එක සිසුවෙක්වත් ඔවුන්ගේ සිහින අරමුණු අතාරිනවා කියලා ඔහුට කියලා නැහැලු. හැබැයි ඔවුන් නිතර කියලා තියෙන වචන දෙකක් තිබිලා තියෙනවා. ඒ තමයි not now කියන දේ. දැන් මම නෙවෙයි. තව ටික කාලෙකින් කරනවා. තව ටික කාලයක් ඉන්නවා. පස්සේ පුළුවන් දේවල් කරන්න. හැබැයි මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න තියෙන මෙච්චරයි. ඔබට එනර්ජි දෙන පාත් එකට සම්පූර්ණයෙන්ම බහැලා මේ දැන්ම වැඩ කරන්න පටන් ගන්න. Go all in now. That's it. Good luck.